ගුරුන්වහන්සේ 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 මොකද බම් මේ බෙරියන් දෙන්නේ? කොනේ මේ ගුරුන්වහන්සේ අන්න අර දේවාලේ පැත්තේ බලහන් මං හිතන්නේ දේවාලේද කොහෙද? අනේ ගුරුන්වහන්සේ මොකෝ බං අනේ ගුරුන්වහන්සේ අපේ ගෙදර එක දේවල් වෙනවා ගුරුන්වහන්සේ එක දේවල් ඔව් ගුරුන්වහන්සේ මොනවාද දැන් වෙන්නේ එක සත් දැනෙනවා ගුරුන්වහන්සේ තමයි මේටම දොරවලුත් ඇරෙනවා වැහෙනවා මොකක් ඔව් ගුරුන්වහන්සේ මේ දවස්වල උලංගෙම වැඩිනේ උලඟට වෙන්නේ නැති උලඟට පුළුවන් ද ගුරුන්වහන්සේ ලොක් කරපු දොරවල් අරින්න අදද දැන් ඕක උනේ මං කලින් ගුරුන්වහන්සේට කිව්වේ සර්පයෙකුත් ආව කියලා අන්න එදා ඉඳන් ඔන්න ඔයෙන් ඉඳ ගනින්කෝ මාත් මේ පොඩි දෙයක් බල බල තමයි හිටියේ මොකද ගුරුන්වහන්සේ නිකන් බය වුණා වගේ උනේ ඔබට මේක කියලාත් බෑ නොකියත් බෑ ඇයි ගුරුන්වහන්සේ කියන්න කලින් මං ඔබට එක දෙයක් කියන්නම් මොන දේ වුණත් ඔබ මගේ වචනෙට පිටින් එහෙම යනව නෙවෙයි තේරුණාද හරි ගුරුන්වහන්සේ ඉස්සෙල්ලා කියන්නකෝ මොකද්ද කියලා උඹලගේ ගෙදරයි අපේ ගෙදරයි යවට අර යක්ෂාත්මය සැරිසරනවා ඈ මොනවා ඔව් බං ඒක නිසා තමයි ඔය එක දේවල් වෙන්නේ එක සද්ද ඇහෙන්නේ දොරවල් එහෙම ඇරෙන්නේ ඒක නිසා තමයි අනේ ගුරුන්වහන්සේ ඉක්මනට මේකට මොකක් හරි කරන්නකෝ ඉඳහන්කෝ බලමුකෝ ආබා ආච්චම පාන් කන්න මාළු පොඩ්ඩක් ඇදුවා නේද? පොඩ්ඩක් බලපන් උතන අනිත් ඒ වගේ. නෑ බං මෙතන නෑ. ආච්චි අම්මේ ඔයා මාළු වගේක් උයලා තිබ්බ නේද? මං ඒක අයින් කරලා පුතේ සවුත් වෙලා. සවුත් වෙලා? ඔව් පුතේ ඒ මාළු නරක් වෙන්න ඇවිල්ලා තිබිලා තියෙන්නේ. ඈ එතකොට ඒව නරක් වෙලාද තිබිලා තියෙන්නේ? ඇයි මේවා කෑවද? හොඳ වැඩේ තොට. මාටියෝ මේ ගිහින් අර උටත් කන්න එන්න කියනකො. ඔයා කෑවනේ. ඒ අන්නරුම් කන්න කතා කරනවා. ගිහින් කාලා වරි. මම නම් කලින්ම කෑවා. මොකද බං බොය උතනට වෙලා උඩ බලාගෙන ඉන්නේ? ඒ බුදු අම්මා මොකද බං? මොකෝ බං? ඔබ නිකන් හොල්මනක් දැකලා වගේනේ. වගේ නෙවෙයි බං හොල්මනක් තමයි. මොකද ළමයෝ මම මේ කෑ ගහපු සද්ද ඇහිලා ආවේ. බුම්මකට ඉන්නේ නැතුව මොකද උනේ කියපන්කෝ. අන්නරුට මොකද්ද වෙලා බං? මං හිතන්නේ මොකෙක් ගර වෙයිලද කොයිද? මොකෙක් හරි වෙයිලා? හරි යමන්කෝ පොඩ්ඩක් බලන්න. මොකද බං උඹලා නිකන් බය වෙලා වගේ? යමන් කන්න මට බඩගිනි. ඔබ දැන් කිව්ව නේද මූට මොකද්ද වෙලා කියලා? ඔව් බං ඒ වෙලේ ඇස් දෙකම සුදු පාට වෙලා මොකද්ද වෙලා තිබ්බේ බං? ඇයි බං? මාටියා කිව්වේ උඹට හොල්මනක් වෙයිලා කියලා? මට? නැත්තම් මටයි උඹට තමයි. උඹට හොල්මන්ද බං? පිස්සු කෙලින් නැතුව යමන් මට බඩගිනි. මේකට පිස්සුද කොහෙද? මාත් බය වුණා. මොකද්ද ළමයෝ වෙලා තියෙන්නේ? මොකුත් නෑ අක්කියම්මි නිකන් කෑ ගහලා තියෙන්නේ. මේ උඹගේ ඇඟට අමාරු නම් වරෙන් ඇඳට අවිලා නිදාගනි. අම්මෝ මේ උඹ ඇඳට එනවා නම් මගිනවා බිමට. මොකද බං උඹට වෙලා තියෙන්නේ? උඹ දැක්කේ නෑනේ වල මුට වෙලා තිබ්බද? දැක්කනම් උඹ උඹ කියන්නේ නෑ. අවුලක් නෑ බං. උඹලා නිදාගනි. පැන්ඩෝල් දෙකක් බිව්වනේ. උදේ වෙද්දි හරියයි. කොවපම් එළියට ගියාවද? අම්මා මගේ බඩ අර මාළු කාපු නිසා වද්ද කවුද? මාත් එළියට ගිහින් ආව නම් හරි. සුපුනයෝ සුපුනයෝ මොකද බං? මේ ඉක්මනට නැගිටපන්කෝ. ඇයි බං? මොකෝ? මේ උක්කුම පේන්නේ නෑනේ. ඒ කවේ එළියටවත් යන්නේ නැති බං. එළිය නෑ බං මාත් මේ දැන් ගිහින් ආවේ. එහෙනම් වතුර එකක්වත් බොන්න යන්නේ නැති. පිස්සුද බං වතුර බොනවද විනාඩි 10ක් විතර. මොකද බං උඹලා දෙන්නම් මේ මහරෑ කෑ ගහන්නේ? මෝ කියන්නේ උකුන් නෑ කියලා. ඇයි කොහෙද ගිහින් තියෙන්නේ? ඒක තමයි බං මාත් මේ බැලුවේ. ඒක පේන්නේ නෑ බං. උඹ ලැට් එකේ බැලුවද? ඔව් බං මාත් මේ දැන් ලැට් එකට තමයි ගිහින් ආවේ. හරි යමන්කෝ පොඩ්ඩක් බලන්න. ඔක්කොම් අනේ මේක කොහෙවත් නැහැනේ බං. ඒක තමයි මං උඹලට කිව්වේ. කොහෙද බං මේක යන්නේ නැත්තේ? කවුද බං දන්නේ? ළමයිනේ සීයේ මොකද ඔයාලා මේ මහරෑ එළියට වෙලා කරන්නේ උකුන් නෑ සීයේ. නෑ කියන්නේ
එයා ගෙදර කොහෙවත් පෙන්නේ නැහැ සීයේ. මොනවා? ඔව් සීයේ අපි දැන් හැමතැනම බැලුවා. ඒ වෙන්නේ නැහැ. පුතේ ඔයාට පුළුවන් ද මගෙත් එක්ක පොඩි ගමනක් යන්න ඉන්න? පුළුවන් සීයේ. එහෙනම් ওই ළමයි දෙන්නා පිට වෙලා ඉන්නකෝ. අපි දෙන්නා ඉක්මනට එන්න. ආ සීයේ. තව දෙයක් කවුරුත් අපි එනකන් එළියට එහෙම බහින්න එපා තේරුණාද? ඔව් සීයේ. බං ඇයි බං සීයා අපි දෙන්නට එළියටවත් යන්න එපා කිව්වේ? අනේ මන්ද බං. මෙන්න වරකත් කොහෙ ගියද කවුද? ආ සීයේ අපි මේ යන්නේ සෝන පැත්තටනේ. ඔව් ළමයෝ සෝනට තමයි අපි මේ යන්නේ. සෝනට? මොකටද සීයේ අපි මේ මාතේ සෝනට යන්නේ? මේ ඔයා මේවා ආච්චි අම්මට එහෙම කියන්න එපා තේරුණාද? ආ සීයේ. ඉක්මනට යමුකෝ. මොනවා උකුන් නේද මේ මිනිවල උඩ ඉන්නේ? වැඩි සද්ද කරන්න එපා. දරුවෝ මේක මොකටද යකෝ මේ මාරෑ සෝනට ආවේ? දරුවෝ ආඩියා දැන් හරි ඉක්මනට නැගිටින්න. මම මේ කොහෙද ඉන්නේ? උඹ මේ ඉන්නේ සෝනේ බං. මොකක් සෝනේ? ඔව් බං. හරි අපි ඉක්මනට ගෙදර යමුකෝ දැන්. කොහෙද බං ඔබ ගියේ? සීයයි මායි යද්දී මේක සෝනේ මිනිවලක් උඩ නිදි කියපන්කෝ. මිනි වලක් උඩ? ඔව් බං. මොකද බං ඔක්කොම උඹට උනේ? මොනා වුණාද කියලා මන් දන්නෙත් නෑ බං. උඹ එතකොට එතනට යනවවත් දන්නේ නැද්ද? පිස්සුද බං උඹට? අහවල් දෙයකට මම මේ මාරෑ සෝනකට යන්නේ. ආ බං උඹ කලිනුත් දෙන්නෙන් ඇවිදලා තියෙනවද? නෑ බං මට කවදාවත්ම මෙහෙම දෙයක් වෙලා නෑ. සීයා මොකද කිව්වේ? සීයනම් මොකොත් කිව්වේ නෑ බං. හැබැයි සීයා එක දෙයක් කිව්වා. ඒ මොකද්ද? මේ දේවල් ආච්චි අම්මට එහෙම කියන්න එපා කියලා කිව්වා බං. එහෙනම් පුතෝ මෙතන අපි නොදන්න මොකක් හරි සීන් එකක් තියෙනවා හොඳේ. ඒක තමයි එහෙනම් සීයයි දා අපි ආපු දවසේ ඉක්මනට යනවද කියලා ඇහුවේ. උඹලා උඹ කියද්දි මට මේ ඉන්නත් මොකද්ද වගේ බං? එහෙම බය වෙන්නේ මොකටද බං? බය නොවී ඉඳහන්. පුරුණවන්සේ මෙහි පණිවිඩයක් එවන මං ඉනවනේ. මම මේ තකනියම ආවේ පොඩි දෙයක් කියන්න. ඒ මොකද්ද ගුරුන්වන්සේ? එන පොත නම් ටිකක් භයානකයි සිරිදෝරිසෝ. ඒ ගුරුන්වන්සේ ඊයේ රෑ අර යක්ෂණී අපේ ගෙදරට ඇවිල්ලා ඉන්න අර ළමෙක් සෝනට අරන් ගිහිල්ලා. මොනවා? ඒ කියන්නේ දැන් ඒ ළමයා නැද්ද? නෑ ළමයා නම් කොහොම හරි බේරගත්තා. ඒත් අපි ඉක්මනට මේකට මොකක් හරි කරේ නැත්නම් අපේ ජීවිතත් අනතුරේ. මට හත්තිලව්වයි. මම මේ තකනියම ආවේ අද රෑම සෝනට ගිහින් මේක ඉවරයක් කරමු කියලා කියන්න. අද? තව වැඩි දවසක් ගන්න හොඳ නෑ. මොකද ඔය යක්ෂණී මොනා කරයිද කවුද? මම උඹට බඩු ලෑස්තියක් දෙන්නම්කෝ. උඹට පුළුවන් නේ ටවුමට ගිහින් ඒ ටික අරන් එන්න. පුළුවන් ගුරුනාන්සේ. එහෙනම් තව ටිකකින් අපේ ගෙවල් පැත්තේ ඇවිල්ලා යන වරෙන්කෝ. හරි ගුරුනාන්සේ. මම මේ ගුරුනාන්සේ කඩේ පැත්තේ ඉන්නකම්මයි හිටියේ. ඒ මොකද ඒ? ඇත්තද ගුරුනාන්සේ අර සෝන ළඟ අර මැරුණ කෙල්ල හොල්මන් කරනවා කියන්නේ? කවුද කිව්වේ? කඩේට එන දෙන්නෙක් තුන් දෙනෙක්ම දැකලා ගුරුනාන්සේ. එහෙම තමයි බොල. මැරුණම ඉතින් සතියක් දෙකක් යනකම් ඔය ආත්ම හැමිතැනම සැරිසරනවා. බඩු ටික ගෙනාවද? ඔව් ගුරුනාන්සේ හොයාගන්න කියාපු ඔක්කොම බඩු ටික මම හොයාගත්තා. පොඩ්ඩක් එහාට යන්කෝ. නැත්නම් අර ළමයිට එයි. දැන් බඩු ටික මම මෙහෙට ගෙනාවේ නෑ ගුරුනාන්සේ. සෝනට යන්නේ අපේ ගෙවල් ළඟින් නිසා යද්දි ගන්න කියලා ගෙදර තියලා ආවා. ඒක හොඳයි. කීයට විතරද ගුරුනාන්සේ අපි දැන් සෝනට යන්නේ? අපි 6:00ට වගේ ගෙදරින් යමු. අත විතර වෙද්දි මේක පටන් ගන්න තිබ්බොත් හොඳටම ඇති. මේ මොනා ගැනද දන්නේ නේ අර සීයා අර මාමා එක්ක කතා කරන්නේ. මාත් ඒක තමයි බං බලාගෙන හිටියේ. තිරිදෝරිසෝ ගුරුනාන්සේ ඔතන ඔය තියෙන බිත්තර තුන මේ වන උඩින් තිබ්බන. පටසිරි උක්කුම්. ඒ උක්කුම්. මොකද බං උනේ? එකපාරටම මගේ ඇඟට පණ නැති වෙලා ගියා බං. ඇඟට පණ නැතුව ගියා? ඔව් බං. ඒ මොකද බං ඒ? මගේ කකුල් දෙකට පණ නැහැ වගේනේ බං. මට නැගිටින්න බෑ. මෙන්න මුට සිහිය නැතුණාද කොහෙද?
Hukum, hukum. අනේ සුපුනයෝ ඉක්මනට ගිහින් වතුර එකක් අරන් වරින්කෝ. ඒ උකුම් අඩේ නැගිටපන්කෝ. අනේ උකුම් මොකද?